ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා හැමදෙනාම පිළිගන්නවා. ඒ වගේම මේක ඕන කියනවා. හැබැයි මේ ගෙනෙන ප්‍රතිසංස්කරණය එපා කියලා කණ්ඩායමක් ප්‍රචාරයක් අරගෙන යනවා, ප්‍රසිද්ධියක් දීගෙන යනවා. මේක නතර කරන්න වගේ කකුලෙන් අදින ගතියක් පේන්න තියෙනවා. හැබැයි බොහෝ දෙනා කතා කරපු කරුණු පිළිබඳව ගැඹුරින් හොයලා බැලුවොත් බොහෝ දෙනෙක් කතා කළේ ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පදනම මොකක්ද කියලා දන්නේ නැතුව. සමහර අඩුපාඩුකම් ගැටලු හැටියට මතුවුණු තැන් තියෙනවා. අපිට ඒවා සංස්කරණය කරගෙන තවත් ජනතාව දැනුවත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් විදිහට දැන් තව අපි වසරක් කාලය අරන් තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා. ඒක හොඳ ප්‍රවේශයක්, හොඳ තත්ත්වයක්. අපි වසරක් තියෙනවා අපිට මේ කතිකාව රටේ ජනතාව දැනුවත් කරන්න, හරියට මේ ගැන දැනගත්තේ නැති අයව දැනුවත් කරන්න. ඒක ඉතාමත් හොඳයි. අපේ රටට ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන මාතෘකාව දැන් ගොඩක් කල් ඉඳලා අපි කතා කළා. දහම් පාසල් අධ්‍යාපනය ගත්තාම 980 ගණන් වල විතර සකස් වෙච්ච විෂයමාලාවන් තවම ක්‍රියාත්මක වෙනවා. පිරිවෙන් අධ්‍යාපනය ගත්තාම 994 ඉඳලා තිබුණු විෂය නිර්දේශ 2017 වර්ෂයේ වෙනස් කළා. නමුත් ඒවත් නැවත අලුත් කළ යුතුව පවතිනවා. මොකද යම් අවස්ථාවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෝ විෂයමාලා සංශෝධන ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. නමුත් ඒවයි මේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරලා නැහැ. සමාජයේ තියෙන ගැටලු වලට ආමන්ත්‍රණය කරලා නැහැ. උදාහරණයක් හැටියට ලංකාවේ අවුරුදු අපි කතා කළා අවුරුදු 76ක් තිස්සේ පැවතිච්ච දූෂිත දේශපාලන ක්‍රමයක් පිළිබඳව. එතකොට මේ දේශපාලන සංස්ථාවන් තෝරාගත්තෙත් අපේ ජනතාවම තමයි. එතකොට අපිට කොතනද මේ වැරදුනේ? ඊට තව එක උදාහරණයක් මම ගන්නම් 20 එහෙම නැත්නම් 2019 අවුරුද්දේ ජනාධිපතිවරණය වෙලාවේ එවකටපත් වෙන්න ආපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහනවා. මේ සංවර්ධන යෝජනා ගොඩක් තියෙනවා ඒවා හොඳයි කොහොමද මුදල් එකතු කරගන්නේ කියලා. මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහන හැබැයි ඒ වෙලාවේ ඒ ජනාධිපති අපේක්ෂකයාට මේකට උත්තරයක් දෙන්න බැරි වුණා. වටපිට බැලුවා මේක අන්න අරයාගෙන් අහන්න කියලා වෙන කෙනෙක්ව පෙන්නුවා. මම එදා හිතුවා මේක විශාල පාඩුවක් කරගත්තේ මේ අපේක්ෂකයා මේ සිද්ධියම ඇති මෙයාගේ ජනාධිපති වරණය පරාජයටපත් වෙන්න ජනාධිපති තනතුරට එන්න බෑයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නෑ ලංකාවේ. හේතුව මොකද්ද? අපේ රටේ සකස් වෙලා තියෙන ක්‍රමේ තමයි තාර්කිකව හිතන්නේ නැති දෙන දෙයක්, කියන දෙයක්, මාධ්‍යයේ යන දෙයක්, කවුරු හරි කියපු දෙයක්, සිද්ධියක් ඒ විදිහටම අරගෙන ඇත්ත කියලා පිළි අරගෙන ඒක අනුමත කරන පිරිසක් ඉන්නවා. මේක තාර්කිකව හිතන්නේ හෝ තොරතුරු හොයා බලන්නේ නැහැ. දැන් ලංකාවේ විශේෂයෙන්ම නැගුණු චෝදනාවක් තමයි මේ ගෙනාවු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක ලංකාවේ සංස්කෘතිය සහ මේ බුදුදහමට විශාල හානියක් කරනවායි කියලා තනින් තන කොනින් කොන කියනවා, ඇහුණා පහුගිය දවස්වල. නමුත් මේක කීයටවත් පිළිගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. සංස්කෘතිය කියන එක අපි අදටත් සංස්කෘතිය ගැන පරිේෂණ කරනකොට අපි හොයනවා එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉන්දියාවේ කොයි වගේ සංස්කෘතියක්ද තිබුණේ. එතකොට අපේ ලංකාවෙම දැනට අවුරුදු 200කට ඉස්සෙල්ලා කොයි වගේ සංස්කෘතියක්ද තිබුණේ. එතකොට මේ සංස්කෘතිය කියන එක කිසිම කෙනෙක්ට මොනියම්ම ක්‍රමයකටවත් අල්ලලා බැඳලා එකතැන තියාගෙන ඉන්න බෑ. ඒක ගතිකයි, ඒක ගලාගෙන යනවා. එතකොට මේ සංස්කෘතිය කියන එක කෙනෙක්ට
බලහත්කාරයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි ඇත්ත తත්වය. එතකොට සංස්කෘතියට අභියෝගයක් කරන්න කිසිම කෙනෙක්ට බෑ. ඒක ගඟක් ගලනවා වගේ ගලාගෙන යනවා. අපිට තියෙනවා මේ සංස්කෘතිය ඇතුලේ එන කාලයට අනුව අපි වෙනස් වෙමින් අපේ ප්‍රතිපත්ති සකස් කරගෙන ඉදිරිගාමී ගමනක් යන්න. ප්‍රගතිශීලී ගමනක් යන්න. අන්න ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඊළඟට එක එක කණ්ඩායම් මේ ශාසනයට පරිබාහිරව අපි නිවැරදි ශාසනේ අනිත් අය වැරදි කියලා එකිනෙකාට චෝදනා කරගනිමින් විවිධ මේ හාමුදුරුවරු කණ්ඩායම් ඉන්නවා. එක එක වර්ග ඉන්නවා. ඒ හාමුදුරුවරු කොටසක් අසපුවාසී හාමුදුරුවරු කියනවා. තවත් පිරිසක් එක එක විදිහට නම් කරගෙන ඉන්නවා. ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණයි කියන විදිහට කතා කරනයි මේ ඔක්කොම කොහොම හරි මේ තනින් තන විවිධ විදිහේ හාමුදුරුවරු බිහි වෙලා ඉන්නවා. ඒ අතරේ තවත් හාමුදුරුවරු ඉන්නවා විනය කියන දේ කිසිම කමකට ගන්න නැතුව ඊටමත් නොහොබින ආකාරයෙන් දකින අයගේ පැහැදීම නැති වෙන විදිහට ඒ වගේම පැහැදුණු අයගේ පැහැදීම තවත් නැති වෙන විදිහටත් නරක විදිහට සමාජයේ ප්‍රසිද්ධියේ හැසිරෙන කතා කරන නොගැලපෙන වචන කියන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒතර මේ සියලුම දේවල් වළක්වා ගැනීමේ වගකීම පැවරලා තියෙන්නේ කාටද? භික්ෂුන් වහන්සේලාට. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විනය පිටකයේදීම මාසයකට සැරයක් රැස් වෙලා මේ අඩුපාඩු ඒ ප්‍රදේශයේ ඉන්න හාමුදුරුවෝ එකතු වෙලා කතා කරලා ඒවා වෙන්න දෙන්න එපා. භික්ෂුන් වහන්සේලා පවා දැනුවත් කරන්නට ඕන මේ පිටකවල බුදුරජාණන් වහන්සේ ශාසනය ආරක්ෂාවට ගත්ත ක්‍රියාමාර්ග ගැන. ඒ දේවල් ගැන දන්නේ නැතුව අපි යම් කිසි හේකින් සමාජයේ වෙන වැරදි කතිකාවක් ඇති කළොත් මේ ශාසනය හානි කරන්න විවිධ දේශපාලකයන්ගේ කතා හෝ වෙනත් පාර්ශවවල වෙනත් ආගම්වල අයගේ ක්‍රියාකාරකම් නිසයි බුද්ධ ශාසනය පිරිහෙන්නේ කියලා කතිකාවක් ගොඩ නැගුණොත් ඒක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවටම විරුද්ධ කාරණාවක්. එවැනි කතිකාවක් ඇතිවීමේ තියෙන භයානකකම තමයි ඒක ඇත්ත කියලා පිළිගත්ත භික්ෂුන් වහන්සේලායි රටේ ජනතාවයි එකතු වෙලා බුදුදහම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනකම් වැරදි දෙයක් අල්ලගෙන හිතාගෙන ඉනවා මේක හානි කරන්න වෙන අය කියලා. මේ කාරණාව අද මම කතා කළේ හැම දිනාගේ මේක ගැන අවධානයට යොමු වෙන්නට ඕන. විශේෂයෙන් අපේ රටේ මහා සංඝ රත්නයේ අවධානයට යොමු වෙන්නට ඕන. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන වෙලාවේදී අපිත් ඒ ගැන අවධානය යොමු කරලා මේ රටේ ඉදිරිගාමී ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ගමනට සහාය වෙන්නට අවශ්‍යයි.